කරුණාවන්තකමටයි අනිත් අයට කරන ආදරයටයි මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් කියලා දැනගත්ත එක පුංචි මායාකාරියක් වෙන්න හීන දැකපු පුංචි කෙල්ලෙක් හිටියා. අද කතාවේ නම තමයි පුංචිම පුංචි ගේබ්‍රියෙල්. මේක නෙදර්ලෑන්ඩ් වල කතාවක්. ගේබ්‍රියෙල් කියන්නේ පුංචි කෙල්ලෙක්. එයාගේ ලොකුම හීනේ තමයි ලොකු වුණාම මායාකාරියක් වෙන එක. ඒ නිසාම ගේබ්‍රියෙල් හැම වෙලේම හිටියේ එයාගේ පොත් රාක්කේ තිබුණ පරණ මායා පොත්වල පිටු පෙරළමින්. දවසක් එයාට හම්බුණා දූවිලි බැඳිච්ච පොතක්. ඒකේ පිට කවරේ තිබුණේ ලස්සනම ලස්සන රිදී පාට තරු රටා. මැජික් සූත්‍ර සහ අභිරහස් චාරිත්‍ර කියලා ඒකේ ලස්සන අකුරු වලින් ලියලා තිබුණා. ගේබ්‍රියෙල්ට හිතුණා ඒක එයා වෙනුවෙන්ම තියපු පොතක් කියලා. එයා ඒක හරි පරිස්සමින් පෙරලන්න ගත්තා. එක පිටුවක තිබුණා හරි අමුතු සූත්‍රයක්. හිරු බැස යන විට සඳු පායා එන විට රහස් වත්තක මලක් පුප්පනු. ඉතින් ගේබ්‍රියෙල්ට මතක් වුණා එයාලා ගෙදර පිටිපස්සේ පොඩි වත්තක් තියෙනවා කියලා. ඒකේ හැමදාම මොනවා හරි අමුතු මල් පිපෙනවා. එදා හවස ගේබ්‍රියෙල් අර පොතත් අරගෙන ඒ පිටුවේ තියෙන සූත්‍රය රහසින් මුමුණමින් වත්තට ගියා. එයා ඇස් වහගෙන අර සූත්‍රය කිහිප වතාවක්ම කිව්වා. ඇස් ඇරලා බලනකොට එයාට හරිම පුදුම හිතුණා. ඒ වෙනකොට මුළු වත්ත පුරාම තිබුණේ අමුතු විදිහේ දීප්තිමත් නිල් පාට මල්. ඒ මල් වල පොහොට්ටු ටිකෙන් ටික ලොකු වෙලා ඒව අතරින් පුංචි පුංචි රිදී පාට දූවිලි අංශු විහිදෙනවා. ගේබ්‍රියෙල්ට හිතා ගන්නවත් බැරි වුණා. එයාට හිතුණා මේක අහම්බයක් වෙන්න ඇති කියලා. එයා ආයෙමත් සූත්‍රය කිව්වා. මේ පාර පිප්පුනේ රත්තරන් පාට මල්. එදා ඉඳන් ගේබ්‍රියෙල් තේරුම් ගත්තා එයාගේ මායා සිහිනය සැබෑ වෙලා කියලා. එයා ලොකු මායාකාරියෙක් වෙන්න අවශ්‍ය දේවල් තව තවත් ඉගෙන ගන්න පටන් ගත්තා. එයා මුලින්ම කළේ මල් වත්තේ තිබුණ අමුතු මල් වලින් බෙහෙත් හදන එක. ඒ බෙහෙත් වලින් ගමේ අයට තියෙන පුංචි පුංචි අසනීප සුව කරන්න යාට පුළුවන් වුණා. ගේබ්‍රියෙල් කවදාවත් ලොකු බලගතු මායාකාරියෙක් වුණේ නැහැ. එයා හැමෝගෙම ආදරය දිනාගත්ත කරුණාවන්ත සහ අනිත් අයට උදව් කරන පුංචි මායාකාරියෙක් වුණා. ඇත්තටම එයාගේ මැජික් තිබුණේ අමුතු සූත්‍රවල නෙමෙයි. එයාගේ හදවතේ තිබ්බ කරුණාවෙයි මිනිස්සුන්ට උදව් කරන්න තිබුණු ආසාවෙයි. දන්නවද? ඇත්තටම මායාව තියෙන්නේ බලවත් සූත්‍රවල නෙවෙයි. බලගතු බලයකත් නෙවෙයි. අනිත් අයට උදව් කරන්න තියෙන කරුණාව ඇතුලේ, ආදරේ ඇතුලේ.